කේන්දුන්ට රවන්න ගොරවන්න පුප්පන්න දන්නවා. හැබැයි පිළිවෙලට කමිස බොත්තම් ටික දාන්න දන්නේ. යනවා වතේ උන් දෙව පෙන්නලා මට ලැජ්ජ කරන්න. මාතික වය කතා කළේ නෑ. මම උන්නද බලහද කියලා තෙල්ලුවේ නෑ. අඩුම යකෝ මොක නැතත් මේ ඉන්නේ මගේ දරුවා නේද කියලා හිතුවේ නෑ. අඩුම ගානේ යකෝ මේ මුඩුම මිනිහා එහෙමවත් හිතුවේ නෑ. මුඩුම මිනිහා මන් දන්නෝ ඊට පස්සේ මේකෙම ඉන්නවද අම්මලා ඉන්නවද? අම්මලා Recording. Action. නිවන් ගියා සමාන 70යි අම්මපා අනික උඹ තාම කර්මේ හරියට අඳුනගත්තේ නැහැ පුතේ. මට බය එක අඳුන ගන්න හැටි. ඇස් දෙකෙන් උඹ ඒක දකින්න වේද කියලා. මට බය උඹ ඒක අඳුන ගන්න හැටි මගේ ඇස් දෙකෙන් දකින්න වේද කියලා. අනේ ඊට ඉස්සෙල්ලා මං තොලින්චි වුණා නම් නිවන් ගියා හා සමානයි. අම්මපා. හරි? දකින්න වේද කියලායි මට බයයි. අනේ මට සිහින. පුතා කාමරේ අහන් ඉන්න එකක් දාන්න වෙනවා ඊට පස්සේ නැත්තම්. යෝ දාන්නේ නැහැ. එහෙම එකක් දාන්න බෑ ඔක ලියලා නැහැ හින්දා. දැන් ඔයාලට පහසුවට කම වෙන්නේ හරියට අඳගත්තේ නෑ පුතේ. මට බය ඒක. ඕනේ නෑ මාමි. මට ඕන නම් කමිසයක් සරමක් ලොරිය තියෙනවා. ඕනේ නෑ මාමි. මට ඕන කමිසයක් සරමක් තියෙනවා. අම්මටයි නංගිටයි තාත්තටයි අම්මටයි නංගිටයි තාත්තටයි වෙන්නේ ආයේ නම් ආලෝකයේ ආරෝහණව විවිධත් වගේ මම මුලන්දියට ඉන්නවා. ඒද ඔය කතා අරලියා. දැන් තාත්තට සුදු මැණිකේ සුදු නාකිය නිසා සුදු මැණිකේ බොන්නේ නැහැ. දැන් තාත්තට සුදු මැණිකේ විස්සා මුන්ටි මැණිකේ ඕන්නේ මැණිකේ ඒ ආන්දුරනේ මුඩි මෙඩික ඕන නැත්නම් කැසියර් මන්ටලේ බාන දෙනවද? විකාරනේ. Recording. Action. Stand by. Recording. Action. වෙන මොක නැතත් මේ දරුවානේ
මේ මගේ බඩේ ඉන්නේ දරුවා නේද කියලා හිතන්න එපේ. අඩුම ගානේ මුඩුම මිනිහා ඒකවත් හිතුවේ නෑ.